Yo, what's poppin' my people? මම තවත් පැටර්න් එකක් කතා කරන්න ආවේ. අපි ගාව තියෙනවා ප්‍රශ්න හතරක්. එකක් ප්‍රවීන් දැන් බත් කමින් ඉන්නවා. අපි දැන් කොහොමද මේක ලියන්නේ බලමු. හොඳයි. ඊගොඩ අපි එකෙන් ප්‍රශ්නයක් අහනවා. ප්‍රවීන් දැන් මොකද කරන්නේ කියලා මෙන්න මේ බත් කමින් කියන පිළිතුර බලාපොරොත්තු වෙයි. හරි? ඒ වගේම එකක් තමයි මෙතනක් තියෙන්නේ. දැන් මේක ලියද්දී අපි කොහොමද බලන්න ප්‍රවීන් දැන් බත් කමින් ඉන්නේ. හරි? ඉන්නවා කියන්නේ වර්තමාන කාලයනේ. ඔන්න අපි ක්‍රියාපදයේ දිහා බලන්න. ඉන්නවා කියද්දි වර්තමානයි එහෙනම් සිම්පල් ප්‍රසන්ට් present ඊට පස්සේ present කියලාමයි හතරක් තියෙනවා කොටස්. එකක් සිම්පල් ප්‍රසන්ට්, ඊගාට present continuous, present perfect continuous. මෙන්න මේ හතරෙන් එකක් වෙන්න ඕන. අපි දන්නවා වර්තමානයි. හැබැයි වර්තමානයේ කාල හතරයි. හතරෙන් එකක්ද මොකක්ද කියලා බලමු. හැබැයි ඒක හොයන්න මෙන්න අපිට වචනයක් දීලා තියෙනවා දැන්. එහෙනම් දැන් සිදු වෙමින් පවතින ක්‍රියාවක් මේ. මින් අර්ථය තියනවා කියන්නේ ing තියනවා කියන එක. මින් කියන්නේ ing ක්‍රියාපදයේ ing ස්වභාවය. ing නම් අපි දන්නවා ඒ වගේම දැන් කියලා තියෙන නිසා present continuous කියනවා. හරි? එතකොට present continuous අපි කොහොමද ලියන්නේ? ප්‍රවීන් දැන් බත් කමින් ඉන්නවා. ක්‍රියාව කරන්නේ කවුද? ප්‍රවීන් ඒක වචනයි වර්තමාන කාලයි. ප්‍රවීන් is eating rice. ප්‍රවීන් is eating rice. මෙන්න ප්‍රවීන් හරි ඉන්නවා හරි කමින් හරි rice හරි අපි හිතුව මොකද්ද දැන් කියන අර්ථය. දැන් කියන්නේ now කියන එක. ප්‍රවීන් is eating rice now. දැන් මේ දැන් කියන පදේ මොකක්ද? මේක හොඳට මතක තියාගන්න. අපි මෙන්න මේ වගේ පදවලට කියන්නේ adverbs කියලා. adverbs කියන්නේ මොනවද? ක්‍රියා විශේෂණ පද. ඒ කියන්නේ මේකෙන් වෙන්නේ මොකද්ද? මෙන්න මේ ක්‍රියාව පැහැදිලි වෙන එක. ක්‍රියාව කන එක කන්නේ කීයටද කියලා තමයි මේකෙන් පෙන්නන්නේ. කන්නේ දැන් ක්‍රියාවයි පැහැදිලි. එහෙනම් adverbs අපි සාමාන්‍යයෙන් usually we use adverbs at the end of the sentence. වාක්‍ය අවසානයේ තමයි adverbs පාවිච්චි කරන්නේ. So I have used now the adverb is from here. මම now කියන එක මෙතන පාවිච්චි කරලා තියෙනවා. ප්‍රවීන් දැන් මොකද කරන්නේ? අන්න ප්‍රශ්නයක් අහනවා. ප්‍රවීන් is eating rice now. ප්‍රවීන් දැන් බත් කමින් ඉන්නවා. ප්‍රවීන් දැන් මොකද කරන්නේ? WH question එකක් ගන්න වෙනවා අපිට. මොකද කියන්න මොකද්ද what? මතක තියාගන්න. You have to remember when we are using WH questions we have to put the WH question at the end of the sentence. WH question පාවිච්චි කරද්දී අපිට සිද්ධ වෙනවා WH question එක වාක්‍යයේ මුලට ගන්න. එහෙනම් what මොකද කියන එක අපි ගත්තා. හරි? ඊට පස්සේ ප්‍රවීන් is eating now. ප්‍රවීන් දැන් මොකද කරන්නේ? දැන් මේක බලන්න. මොකද කරන්නේ? හරි? කරන්නේ කියලා තියෙනවා. ප්‍රවීන් is eating rice now. එතකොට කොහොමද දන්නේ? What is Praveen doing now? What is Praveen doing now? On what is Praveen doing now? Praveen දැන් මොකද කරන්නේ? What is Praveen doing now? හරි දැන් මේකේ කසුනි දැන් පොතක් කියවමින් ඉන්නවා. කසුනි දැන් මේක බලන්න. කසුනි දැන් මොකක්ද කරන්නේ නෙමෙයි මොකක්ද කියවන්නේ කියලා අපි කසුනි දැන් මොකද්ද කියවන්නේ. එතකොට අපිට උත්තරේ විදිහට පොතක් කියන එක ගන්න පුළුවන්. කසුනි නම් අපි අර විදිහමයි කසුනි is reading a book now. Kasuni is reading a book now. Kasuni is reading a book now. Kasuni is reading a book now. දැන් අපි අහන්නේ කසුනි දැන් මොකක්ද කියවන්නේ කියලා. එහෙනම් මොකක්ද කියන්නවත් අපි මුලට ගන්නවා what. දැන් මේ වාක්‍යය බලන්නකො. කසුනි is reading. හරි? what. දැන් මේ is කියන පදේ ගමු අපි මුලට. what is කසුනි reading? What is කසුනි reading? What is කසුනි reading now? කසුනි දැන් මොකක්ද කියලා. What is Kasuni reading now? So I hope you got how to make questions when present continuous tense appears. Present continuous වෙද්දී කොහොමද ප්‍රශ්න හදන්නේ කියලා මම හිතනවා ඇති ඔයාලට තේරෙන්නේ නැති කියලා. So මේ වගේම වෙනත් පැටර්න් එකකින් අපි ඊගා වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා.